යම් ස්ථානයක මේ ඒ වගේ පොලිටේෂන් වලට ලක් වෙන පුරා කැම්ප්ට ලක් වෙනවා කියලා අඳුනගන්න මොනවද මේ රෙඩ් ෆ්ලැග්ස් වගේ මොනවද තියෙන්නේ? ඒක සීජේ ගොඩක්ම දැන් එම්ප්ලෝයී කෙනෙක්ට අපි කවුරු හරි වැඩ කරනවා නම් ගොඩක්ම එක්ස්ප්ලොයිටේෂන් වෙන්නේ ඇත්තටම එම්ප්ලොයිස්ලා දන්නේ නැහැ මොනවාද ඒගොල්ලන්ගේ තියෙන රයිට්ස් කියන එක. ඉතින් ඕනම දැන් මයිග්‍රන්ට් කෙනෙක් වුණත් ඒගොල්ලන්ට නිව්සීලන්ඩ් කිවි එම්ප්ලොයී කෙනෙක්ට තියෙන සේම් එම්ප්ලොයි රයිට්ස් තියෙනවා. එහෙම අපි නිව්සීලන්ඩ් වල බෙදලා නැහැ ඉමිග්‍රන්ට් කෙනෙක්ට මේකයි තියෙන්නේ නිව්සීලන්ඩ් කෙනෙක්ට මේකයි කියලා. ඒගොල්ලෝ හැමෝටම සේම් රයිට්ස් තියෙනවා. ඉතින් එතකොට දැනගන්න ඕනේ රෙඩ් ෆ්ලැග්ස් වෙන්න පුළුවන් සමහර වෙලාවට කෙනෙක් ඔයාගෙන් සල්ලි ඉල්ලනවා නම් ජොබ් එකක් ඔෆර් කරන්න. ඉතින් නිව්සීලන්ඩ් වල ඒක ඉලීගල්. ඒ කියන්නේ කිසිම දෙයකට සල්ලි අරගෙන ජොබ් ඔෆර් එකක් දෙන්න බෑ. ඉතින් යම් කෙනෙක් ඔයාගෙන් සල්ලි ඉල්ලනවා නම් මං ඔෆර් එකක් දෙන්නම් සල්ලි ඕන කියනවා නම් ඒක රෙඩ් ෆ්ලැග් එකක්. එතකොට සමහරලාට එම්ප්ලොයිස්ලා කියනවා ඔයා වැඩ කරන්න මං ඔයාට මෙච්චර ගාණක් ගෙවන්නම්. හැබැයි මිනිමම් වේජ් එක නෙමෙයි. එතකොට ඒකත් රෙඩ් ෆ්ලැග් එකක්. සමහරලාවට කියනවා කියන්න පුළුවන් මං ඔයාට ගෙවන්නම්. හැබැයි ඔයා ආපහු මට ගෙවන්න ඕන මෙච්චර half. එහෙම නැත්නම් මේ ජොබ් එකට ඕන කරන ටූල්ස් තියෙනවා. ඒ ටූල්ස් ඔයා ගන්න ඕනේ මං ඒකට කපනවා. ඔයාගේ සැලරි එකෙන්. මේ වගේ අර unusual සමහර වෙලාවට ඉමිග්‍රන්ට් කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. මොකද මේක ඒගොල්ලන්ට සමහර වෙලාවට එච්චර ලොකු වෙනසක් නොවෙන්න දෙකුත් පුළුවන්. නෙමෙයි වගේ. සමහරලාවට දැන් අපි ලංකාවේ කොන්ටෙක්ස් එකෙන් ගත්තොත් මම මේකෙන් කියන්නේ ලංකාවේ එක්ස්ප්ලොයිටේෂන් කරන්න කියන විතරක් කරන්න කියන එක. හැබැයි ලංකාවේ කොන්ටෙක්ස් එකෙන් ගත්තම සමහර ඒවා යූෂුවල් වෙන්න පුළුවන්. ඉතින් එතකොට තේරෙන්නේ නැහැ. හැබැයි නිව්සීලන්ඩ් වල එක්සැම්පල් එකක් ගත්තොත් ඔයාගේ සැලරි එකෙන් ඔයාගේ කන්සෙන්ට් එක නැතුව කිසිම දෙයක් අඩු කරන්න බෑ. අපි එක්සාම්පල් එකක් විදිහට ගමුකෝ අපි ඔයාට ඕවර් පේමන්ට් එකක් වෙලා තියෙනවා කියලා. දැන් මම වැඩ කරන නිසා දන්නවා අපි කාට හරි ඕවර් පේමන්ට් එකක් කරොත් ඒකටත් ප්‍රොසෙස් එකක් තියෙනවා. අපිට එකපාරට මම ඔයාට ඕවර් පේමන්ට් එක කරා කියලා එයාගේ සැලරි එකෙන් කපන්න බෑ. මොකද ඒක එම්ප්ලොයර්ගේ තමයි මිස්ටේක් එක. ඉතින් ඒක නිසා ගිහිල්ලා එයාගෙන් කන්සෙන්ට් එක අරගෙන පේමන්ට් ප්ලෑන් එකක් නෙගෝෂියේට් කරලා එහෙම තමයි කපන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි දේවල් ඔයාගේ සැලරි එකෙන් හැමතිස්සෙම මොන හරි අඩු වෙනවා නම් ඔයා නොදැනුවත්ව එන්නේ ඒ වගේ දේවල් තමයි රෙඩ් ෆ්ලැග්ස් කියලා ගන්න පුළුවන්. එතකොට අපි ෆිසිකලි ගත්තම සමහර ඔය කේස් ලෝස් වල මම දැකලා තියෙනවා ඒගොල්ලන්ව හිර කරගෙන ඉන්නවා. එතකොට ලෝන් අවර්ස් වැඩ කරන්න කියනවා. හැබැයි ඒවට ගෙවන්නේ නැහැ. ඉතින් අර තමන්ට හම්බෙලා තියෙන වැඩ කරන අවර්ස් ගානට වඩා වැඩ කරන්න කියනවා නම් හැමතිස්සෙම දැන් වන් ඕෆ් එකක් වගේ නම් ඒක එක්ස්ප්ලොයිටේෂන් එකක් වෙන්නේ නැහැ ඔයා කැමැත්තෙන් කරනවා නම්. හැබැයි හැමතිස්සෙම ඔයාට ප්‍රෙස් කරනවා නම් එහෙම කරන්න ඕනේ. ඒ වගේ සිටුේෂන් වලත් ඒක එක්ස්ප්ලොයිටේෂන් එකක්. එහෙම නැත්නම් ඔයාට හැමතිස්සෙම මෙන්ටලි ඔයාට ස්ට්‍රෙස්ෆුල් වෙන විදිහට ඔයාට බයිනවා නම් ඔයාට කෑ ගහනවා නම් අර ඒ වගේ දේවල් එක්ස්ප්ලොයිටේෂන්. තව දෙයක් මට කියන්න ඕනේ සමහරවිට සමහර එම්ප්ලොයිස්ලා අපි දැකලා තියෙනවා කේස් ලෝස් වල පාස්පෝර්ට්ස් තියාගන්නවා. ඉතින් එම්ප්ලොයර් කෙනෙක් ඔයාගේ පාස්පෝර්ට් එක අහනවා නම් ඔයාට එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමන්ට් එකක් ඔයා වැඩ කරන්න ඕන පැය ගාන මොකද්ද ඔයාට ගෙවන්න ඕනේ ඒ වගේ හරියට ඉන්ෆර්මේෂන් එකක් ඔයාට හම්බ වෙන්නේ නැත්නම් මං හිතනවා ඒක එක්ස්ප්ලොයිටේෂන් කියන එකෙන් රෙඩ් ෆ්ලැග්ස් විදිහට අඳුර ගන්න පුළුවන්. ඒක යූෂුවල් නෙමෙයි නිව්සීලන්ඩ් කොන්ටෙක්ස් එකේදී.